ඔයා දන්නවද ඔයාගේ සෙක්ස් ලයිෆ් එක නිසාත් ඔයා ජීවිතේ අසාර්ථක මිනිසෙක් වෙන්න පුළුවන් කියලා. එක වතාවකදී මගේ ළඟට එන එක්තරා සේවාලාභියෙක් තමන්ගේ ජීවිතේ අසාර්ථකත්වයට හේතුව හොයාගෙන ඔහුගේ ප්‍රශ්න සියල්ල මං ඉදිරියේ කියනවා. ඒ කෝචින් සැසේ අතරමැදදී මම තේරුම් ගන්න කාරණාව තමයි ඔහුගේ සැලසුම් වල කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔහුගේ ඉලක්කයේ පරමාර්ථයේ කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. ඔහුගේ ටැලන්ට්ස් වල, ඔහුගේ ස්කිල්ස් වල, ඔහුගේ නොලෙජ් එකේ ඔහුට තිබ්බ සුදුසුකම් වල කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඔහුගේ ජීවිතේ තිබ්බ එකම බාධකය බවට අඩුපාඩුව බවට පත් වෙලා තිබ්බේ ඔහු අධික විදිහට ෆෝන් වීඩියෝස් බලන්න නැත්නම් නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වෙලා තිබුණ එක. ඒක තමයි මම ඔබට කිව්වේ ආරම්භයේදීම ඔබේ සෙක්ස් ලයිෆ් එක නිසා ඔබ ජීවිතේ අසාර්ථක වෙන්න පුළුවන් කියලා. මේක නිල් චිත්‍රපට නිසා විතරක්ම නෙවෙයි. ෆෝන් වීඩියෝස් විතරක් නිසාම නෙවෙයි. තව ක්‍රමවේද කීපයක් නිසා ඔබ අසාර්ථකත්වයට යන්න පුළුවන්. මේකේ පළවෙනිම දේ තමයි ෆෝන් වීඩියෝස් නැත්නම් නිල් චිත්‍රපට කියලා කියන්නේ. නිල් චිත්‍රපට බලන කෙනෙක්ගේ ස්වභාවය තමයි ඔහු එක වීඩියෝ එකක් බලන්න පෙළඹුණාට පස්සේ පොඩි වෙලාවකින් ඔහුගේ ඩොපමින් මට්ටම අධික ලෙස ඉහළ යනවා. හැබැයි වැදගත්ම දේ ඒ මට්ටමට ගියාට පස්සෙත් ඒ වීඩියෝ එකෙන් තෘප්තිමත් නොවි ඒ බලන පුද්ගලයා තවත් ඊට වඩා හොඳ වීඩියෝවක් හොයන්න ඊළඟ පියවරේදී පෙළඹෙනවා. මේ ආදී වශයෙන් එකිනෙකට පියවරෙන් පියවර මූව් වෙලා තමන්ගේ ඩොපමින් ලෙවල් එක, තමන්ගේ ඩොපමින් සයිකල් එක වෙනමම තැනකට මේක නරඹන්න අරගෙන යනවා. හැබැයි වැදගත්ම දේ තමයි අවසානයේදී මේ කිසිදු වීඩියෝ එකකින් තෘප්තිමත් නොවන මේ නරඹන්න නැවතත් තමන්ගේ ඩොපමින් සයිකල් එක බ්‍රේක් කරලා ඊටම වෙහෙසකාරී ඒ වගේම නෙගටිව් මයින්ඩ් එකකට මේ නිල් චිත්‍රපටය බලලා අවසාන වෙනකොට පැමිණෙනවා. මේ නිල් චිත්‍රපට බලනකොට එනර්ජි ඩ්‍රොප් එකක් තමන් ඇතුලේ සිද්ධ වෙනවා. මේ එනර්ජි ඩ්‍රොප් එක බලපෑම් සහගත වෙන්නේ ඒ මූවමන්ට් එකට විතරක් නෙවෙයි. කෙනෙක් නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වුණොත් එහි බලපෑම තමන්ගේ ජීවිතේ හැම තැනකටම ආදේශ වෙන්න පටන් ගන්නවා. දෙවැනි කාරණාව තමයි ස්වයං වින්දනය කියලා කියන්නේ. සරලව කිව්වොත් නිතරම කෙනෙක් ස්වයං වින්දනය කරන්න පෙළඹෙනවා නම් ඒ පිට වෙන ශක්තිය නැවත රීචාර්ජ් වෙන්න, ශරීරය ඇතුලේ නැවත ගොඩනගෙන්න ඒ පුද්ගලයා කිසිම අවස්ථාවක් තමන්ගේ ශරීරයට නොදී ඉන්නවා. ඒ අවස්ථාවේදී තමයි මිනිස්සෙක් අලස වෙන්න පටන් ගන්නෙ. කම්මැලි වෙන්න පටන් ගන්නෙ. එනර්ජි එක ඩ්‍රොප් වුණා කියන හැඟීම තමන් ඇතුලට දාගන්න පටන් ගන්නෙ. ඒක දැනෙන්න පටන් ගන්න. ඉමෝෂනලි ලෝ කලාපයකට එහෙම නැත්නම් හිස් හැඟීමක් තියෙන කලාපයකට ක්‍රමිකව තල්ලු වෙන්න පටන් ගන්න. මේ කාරණාවෙදිත් ඔබේ ලිංගික ජීවිතය නිසා ඔබේ අසාර්ථකත්වයට පාර කැපෙනවා. තුන්වෙනි සහ අවසාන කාරණාව තමයි ඔබට නොගැලපෙන කෙනෙක් සමග යහන්ගත වීම කියලා කියන්නේ. ඔබගේ පාර්ට්නර්ගෙන් පිටට ගිහිල්ලා ඔබ වෙනත් නොගැලපෙන කෙනෙක් සමග යහන්ගත වෙනකොට අපි නිකමට හිතමු නොගැලපෙන කෙනෙක් කියලා අර්ථ දක්වන්නේ ඔබේ ভাইබ්‍රේෂන් එකට නොගැලපෙන කෙනෙක්. ඔබේ එනර්ජි ලෙවල් එකට නොගැලපෙන කෙනෙක්. එහෙම නැත්නම් ඔබේ චරිත ස්වභාවයට නොගැලපෙන කෙනෙක්. අපි නිකන් හිතමු ජීවිතේ ඊටාම කටුක අත්දැකීම් වලට මුහුණ දීලා තියෙන ට්‍රෝමා එකක ඉන්න කෙනෙක් කියලා. ડિප්‍රෙෂන් මට්ටමේ ඉන්න කෙනෙක් කියලා. එහෙමත් නැත්නම් අනිත් අය සම්බන්ධව කේන්තියකින් ඉන්න කෙනෙක් කියලා. අන්න ඒ අවස්ථාවේදීත් ඔබේ අසාර්ථකත්වයට පාර කපා ගන්න. මොකද අපි සාමාන්‍යයෙන් කියන්නේ ලිංගිකව එකතු වෙනකොට විතරක් නෙවෙයි, තව කෙනෙක් එක්ක ළඟින් සම්බන්ධතාවයක් පවත්වනකොට උනත් ඒ පුද්ගලයාගේ ශක්තිය ඔබට ආරෝපණය වෙනවා කියලා. ඒ පුද්ගලයාගේ ভাইබ්‍රේෂන් එකට ඔබ අනුගත වෙනවා කියලා. බ්ලූටූත් වලින් ෆෝන් දෙකක් එකට කනෙක්ට් කරනවා වගේ එකිනෙකාගේ ශක්තිය එකිනෙකාට ගමන් කරනවා කියලා. ඔබ කොච්චර ශක්ති සම්පන්න කෙනෙක් වුණත්, ඔබ කොච්චර නිරෝගී කෙනෙක් වුණත්, සමහර වෙලාවට අර මම කියපු ඔබේ ভাইබ්‍රේෂන් එකට නොගැලපෙන පල්ලෙහා ෆ්‍රීකවන්සි එකක ඉන්න මිනිස්සෙක් එක්කනම් ඔබට නොගැලපෙන කෙනෙක් සමග නම් ඔබ යහන්ගත වෙන්නේ අන්න එතනදිත් ඒ ভাইබ්‍රේෂන් එක ඔබේ ජීවිතයට දීර්ඝ කාලීනව නරක විදියට බලපාන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඔබට ආරම්භයේදීම කිව්වේ ඔබේ සෙක්ස් ලයිෆ් එක නිසාත් ඔබ අසාර්ථක මිනිසෙක් වෙන්න පුළුවන් කියලා. මේ වැරදි කරනවා නම් ඔබ මිදිය යුතු බව මේ වැඩසටහන් පස්සේ අවබෝධ කරගන්න. ඔබ කවුද කියන එක විතරක් මතක් කරගෙන ජීවිතයේ දිගේ ඉස්සරහට යන්න.